ඔය ඉන්න සම්පතා උපරපන්දාගත්ත තාම දුන්නේ මොක අල්ල ගන්න තමයි හිටියේ පංකෝ සම්පා බෝලා කින්නවත් නෑ නේ බා. ඔයාලා ගෙවල් පැත්තට ගියා. ඔයාලා ගෙදර කවුරුත් හිටියෙත් නෑ. මම මාසෙකට කලින් සල්ලි වයක් ගත්තා ඒ ටික දීපන්කෝ බා. මම බයික් එක හදාගන්න දිනවා බා. මේ මම බලා ගෙවල් පැත්තට ගියා. තවත් දෙක තුනක් හිටියෙත් නෑ නේද? සල්ලි ඉල්ලලා තියනවා කියන්නේ සතියින් දෙනවා දවස් දෙනවා කියලානේ. ඕ බා. නෑනේ බා. අනේ සමාවයන් මචං මට මේකේ කරදරයක් වුණානේ. මට ඒකින්ද වැඩට යන්න උනේත් නෑ බා. අනේ මට සමාවයන් බා. මට තව සති දෙක තුනක් දීපන්. මම වැඩට ගියෙත් නෑ බං. ඒකින්ද මගේ පඩිත් කැපිලා. අම්මටත් සනීප නෑ. අර කරදරේ වෙච්ච හින්දා මම ටිකක් කිර වෙලා ඉන්නේ. මට පොඩි කාලයක් දීපන්. සල්ලි ගත්තා වෙලාවට දීපන්. මම ඔබ විශ්වාස කරන උඹට සල්ලි දෙන්නේ. මචං මට තව දවස් දෙකක් දීපන්. දවස් දෙකයි. අනිවාර්යෙන් මං ගෙනත් දෙනවා. උඹගේ ගෙදරට මං ගෙනත් දෙනවා. මට සමායයන් ඇත්තට මෙතන කල් හිටියා. මම මෙහෙම කවදාවත් කාගෙන් සල්ලි ඉල්ලගෙනත් නෑ. සල්ලි නොදී ඉඳලත් නෑ ඉල්ලගෙන. උඹට ඔච්චරට මොන කරදරේ මොකද්ද බං? මගේ නංගින සනීප නෑ බං. එයා දැන් හොස්පිටල් එකේ ඉන්නේ ICU එකේ. එයාට පිළිගාවක් බං. මට දැන් ජොබ් එකකුත් නෑ බං. මම දැන් කරන්නේ කුලී වැඩ. අස්සායන් අස් කරාට පස්සේ කුලී වැඩ කරන අර වෙන මොනවා කරන්නද බං? අම්මට සනීප නෑ එයාට පුත් කරන්න බෑනේ බං. අඩෝ එහෙමද බං? උනට කමක් නෑ බං. ඊට අවශ්‍ය සල්ලි දීපන්. මොකද්ද බං? හෙට හවස 5 වෙන්න කලින් මට මගේ සල්ලි ගෙනත් දීපන්. අඩෝ එහෙම කියන්න එපා බං. මං සිරා කතාව කිව්වේ උඹට බොරු කියන්නේ නැහැ නේ මං. හරිද? එහෙම කියන්න එපා. මම උඹට සල්ලි දෙනවනේ. සති දෙකක් දෙන්න. සති දෙකයි. සති දෙකයි. උඹලා ඉස්සෙල්ලා කිව්ව දවස් දෙකයි කියලා. දැන් උඹලා ගෙදරටත් ගිහිල්ලා උඹලා නංගි අම්මා හොඳට ඉන්නවා ගෙදර. අඩෝ නෑ බං. නංගි ICU එකේ බං. එහෙම කියන්න එපා බං. ඒ වෙන නංගි කෙනෙක් ඉන්නේ කංගින ගෙදර නෑ බෑ කපුරේ ඇවිල්ලා ඉතින්. මට ගොඩක් නෑ. මෙහෙට මට 5 වෙද්දි මම ඉල්ලගත්ත රුපියල් 5000 ගෙනත් කිලියේ කිලියේ මට බොරුවක්වත් කියන්න බෑ මට හරියට. මේ කොටියම ගන්න බෑ කාලා කන්නේ ගෙදරට ගිහිල්ලා ඉන්න. අල